Hello everyone. ක්ලාස් එක ගැන ස්ටාර්ට් කරමු. අද ඔයාලට කියලා දෙනවා ඔරලෝසුව බලලා හරියට කොහොමද වෙලාව කියන්නේ කියලා. ඔරලෝසුව බලලා හරියට කොහොමද වෙලාව කියන්නේ කියලා. හරිද? වෙලාව කියන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ වෙලාව අහන විදිය. හරිද? වෙලාව කියන්න කලින් ඔයා වෙලාව අහන විදිය දැනගෙන ඉන්න ඕනේ. රයිට්. මම ඒකට පොදුවේ භාවිතා වන වාක්‍ය තුනක් ඔයාලට කියලා දෙන්න. හරිද? හරි. පළවෙනි එක what time is it? What time is it? Right. දැන් වෙලාව කීයද? වෙලාව කීයද? Right. තව එකක් what is the time now? What is the time now? What time is it කියලා අහන්නත් පුළුවන්. What is the time now කියලා ඔයාට අහන්නත් පුළුවන් කාගෙන් හරි වෙලාවක්. හරිද? ඊළඟට තව එකක් do you have the time? 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 right. මෙහෙම නෝට් එකක් දාගන්න ඕනේ. මේ හැම දෙයක්ම නෝට් එකක් දාගන්න ඕනේ ලස්සනට ඔයාට. හරිද? ඊට පස්සේ ඔයාට මේ විනාඩි කීපය බලලා ඉවරුනහම ඔයාට ලස්සනට වෙලාව කියන්න පුළුවන් හැම විදියකින්ම. right. හරි. ඊළඟට do you have the time? Do you have the time? Do you have the time? What time is it? වෙලාව කීයද? What is the time now? දැන් වෙලාව කීයද? Do you have the time now? එහෙම අහන්නත් පුළුවන්. හරි. ඊළඟට අහන්න පුළුවන් please tell me the time. නිකන් අර කරුණාවෙන් වගේ නිකන් අර හැංගීම් බර වගේ අහන්නේ. please tell me the time. දැන් කවුරු හරි මොකක් හරි වැඩක මම දැන් ටිච් කර කර ඉන්නවා හරි මම කාත් එක්ක හරි කතාවක ඉන්නවා කියලා හිතන්න. වාට ගිහලා එකපාරම මේ වක් ගාලා මේ අහන්න පුළුවන් වෙලාව. ඒතර මොකක් ඒතර යා ඩිස්ටර්බ් වෙනවනේ. රයිට් වාට පුළුවන් ඒතකොට please tell me the time. please tell me the time. අන්න ඒ වගේ අහන්න. හරිද? Please tell me the time. Please tell me the time. Right. Right. ඊළඟට දැන් ඔයා දන්නවා වෙලාවක් අහන්නේ කොහොමද කියලා දන්නවා. හරිද? වෙලාවක් අහන්නේ කොහොමද කියලා දන්නවා. දැන් ඔර්ලෝසුවේ අර කෑලි ටික සරලවම කිව්වොත් එහෙම ඔර්ලෝසුවේ කොටස් ටිකක් දැනගෙන ඉන්න බෑවා වෙලාවක් කියන්නේ ඔර්ලෝසුවේ කොටස් දන්නේ නැතුව ඔයාට වෙලාව කියන්න බෑනේ. right. අපි ඔර්ලෝසුවේ කොටස් ටිකක් දැනගෙන ඉමු. හරිද? හදිස්සි වෙන්න එපා. හිමීට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හරිද? parts of the clock. right. parts of the clock. ඊට පස්සේ දාගෙන ඔර්ලෝසුවක් ඇද ගන්න ඕන ළමයි. ඔර්ලෝසුවක්
ලස්සනට ඇද ගන්න. හරිද? මං කතරෙන්දර ඔයාලා ලස්සනට ඇද ගන්න ඕනේ. right. ඔයාලා සම්පූර්ණ ඔරලෝසුවක් ඇද ගන්න ලස්සනට රවුමට. හරිද? right. මේකෙත් තප්පර කටුව ඇඳලා නැහැ. right. ඒක ටිකක් දිගට ඇද ගන්න. එතකොට මෙන්න මේ කටුවට මොකක්ද කියන්නේ? අපි ওই තප්පර කටුව කියන්නේ second hand. second hand. තප්පර කටුවට කියනවා second hand කියලා. හරි. ඊළඟට මේ පැය කටුව. අර කොටට තියෙන්නේ ළමයි. ඔරලෝසුවේ කොටට තියෙන්නේ පැය කටුව. ඒකට කියනවා hour hand. hand කියන්නේ අත නෙමෙයි ළමයි. හරිද? hour hand. right. ඊළඟට මිනිත්තු කටුව. ඊළඟට මිනිත්තු කටුව. ඒකට කියනවා මිනිට් hand. right. එතකොට මිනිත්තු කටුවට කියනවා මිනිට් hand. අර දිග කටුවක් තියෙන්නේ. හැබැයි තප්පර කටුවට වඩා චූටි ටිකක්. හරිද? තප්පර කටුවට වඩා පොඩි ටිකක්. ඒකට කියනවා මිනිට් hand කියලා. ඒකටත් වඩා පොඩි කටුවක් තියෙනවා. ඒකට කියනවා hour hand කියලා. right. ඒ කියන්නේ පැය කටුව. හරි. ඊට පස්සේ මෙන්න මේ ලයින් එකට මේ චූටි ලයින් එකක් තියෙන්නේ. අන්න ඒකට කියනවා මිනිට් ලයින්. right. ඒකට කියනවා මිනිට් ලයින්. ඊට පස්සේ ඔයාලා මේ ලස්සනට මේව දාගන්න. හරිද? ඊළඟට මේ පැයේ අංකනේ තියෙන්නේ 12 1 2 3 4 5 6 ඔහොම තියෙන වටේටම. right. අන්න ඒවට කියනවා hours number. hour numbers. right. ඔන්නෝම කොටස් ටික නම් කරගන්න. right. දැන් ඔයා කොටස් ටික දන්නවා. හරිද? මේක මේ හැමෝටම තේරෙන්න කරන්න ඕන ඉඳ තමයි හිමීට කරන්නේ. හරිද? ස්පීඩ් කරන්න පුළුවන් මේක. එතකොට පොඩි කට්ටියට තේරෙන්නේ නැහැනේ. ඔයාලා දන්නෙත් නැහැ, සමහර ලොකු අය දන්නෙත් නැහැ මේවා මොනවද කියලා. හරිද? හරි. එතකොට පැයේ අංක ටිකට කියනවා, පැයේ නම්බර්ස් වලට කියනවා hour numbers කියලා. ඊට පස්සේ මිනිට් hand කියලා කියනවා මිනිත්තු කටුවට. පැයේ කටුවට කියනවා hour hand කියලා. තප්පර කටුවට කියනවා second hand කියලා. හරිද? අත නෙමෙයි, second අත නෙමෙයි, දෙවෙනි අත නෙමෙයි. හරිද? හරි. එහෙනම් මේ ටික මම දාගත්තා කියලා හිතනවා, නෝට් එකක් දාගන්න ඇති කියලා හිතනවා. right. ඊට පස්සේ මම මේක ඉරේස් කරනවා. right.
ඊළඟට ඔයාට දැන් මේ පැයේ ඉලක්කම් හරිද? ඒ කියන්නේ 3යි. දැන් වෙලාව 3යි. දැන් වෙලාව 1යි. දැන් වෙලාව 12යි. ඊට පස්සේ දැන් වෙලාව 4යි, 5යි, 6යි. ඔන්නෝම අර පැයේ වෙලාවල් කියන්නේ අන්න එහෙම කියන්න පුළුවන්. It's 3 o'clock. It's 5 o'clock. හරිද? ඊට පස්සේ තව it's 12 o'clock. අන්න ඒ වගේ it's කියලා දාලා three o'clock. right. මෙන්න මේ විදිහට පැයේ වෙලාවල් කියන්න පුළුවන්. මෙතෙන්ට 4 කියලා දාන්නවා. 4 ඊට පස්සේ 5. මෙන්න මේ විදිහට it's 5 o'clock, it's 4 o'clock. ඔන්න ওই විදිහට කියාගෙන යන්න පුළුවන්. it's 2 o'clock. අන්න ඒ වගේ පැයේ වෙලාවල් කියන්න පුළුවන් වාට it's ළමයි අවාසනාවන්ත සිදුවීමක් මේ රෙකෝඩින් එක කට් වෙලා. හරිද? පැය භාගයක් විතර කරපා කොටසක් කට් වෙලා. මේ හැබැයි මේ කියාසෙන් තමයි ඔක්කොම ඉගෙනුවේ. කවන්නේ මම මේක මෙහෙමම තියෙද්දි ඔයාලට කියලා දෙන්න. හරිද? මේ අපරාධේ කවන්නේ නැහැ. ඉතින් අය පාරක් ඔයාලට කියලා දෙන්න. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔරලෝසු භාගයක් ඇඳගන්න. හරිද? ඔරලෝසු භාගයක් ඇඳගන්න. මේ ටිකක් ලියා ගන්නකො. හරිද? මේ ටිකත් ඔරලෝසු භාගයක් ඇඳගෙන මේ ටිකක් ලියා ගන්න. මේ තියෙන විදිහටම ලියා ගන්නකො. හරිද? වෙලාව තමයි අපරාධේ. හරි. කවන්න මේ ටික මෙහෙම ලියා ගන්නකො. හරි. පැයේ වෙලාවල් කියන්න කියලා දෙන්න. හරිද? ඒ කියන්නේ 12යි. දැන් වෙලාව 12යි. දැන් වෙලාව 1යි. දැන් වෙලාව 2යි. දැන් වෙලාව 3යි, 4යි, වෙලාව 5යි, වෙලාව 6යි, වෙලාව 7යි, වෙලාව 8යි. ඔන්න ඔය විදිහට පැයේ වෙලාවල් 3යි 5යි, 3:00යි, 3යි කාලයි, 3යි 30යි. එහෙම නෙමෙයි. පැයේ. හරිද? 12යි. දැන් වෙලාව 12යි. කොහොමද කියන්නේ? පැටර්න් එක තමයි it's 12 o'clock. it's කියලා දැම්මා 12 o'clock. right. ඊළඟට මේක කොහොමද කියන්නේ? it's 6 o'clock. හරිද? it's දැන් ලියන්න පේනවා ඇති. it's 6 o'clock. මෙන්න මේ විදිහට ළමයි. හරිද? මේ ඔරලෝසුවේ තියෙන ඔක්කොම වෙලාවල් පැයේ වෙලාවල් ටික කියන්න පුළුවන්. ඒක තමයි එක පැටර්න් එක. හරිද? ඊට පස්සේ දැන් මේක මම මේ පැයේ කටුව ගහලා තියෙන්නේ. පැයේ කටුව කෙලීම තියෙන 4ට ළමයි. හරිද? මිනිත් හෑන්ඩ් එක තියෙන්නේ 12ට. තප්පර කටුවක් ඕනේ නැහැ. හරිද? තප්පර කටුවක් ඕනේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් දැන් මේක 4ට තමයි තියෙන්නේ. දැන් කොහොමද 4යි කියලා කියන්නේ? It's 4 o'clock. It's 4 o'clock. right. ඔන්න දැන් ඔයාට පැයේ වෙලාවල් කියන්න පුළුවන්. හරි. ඊළඟට 4 පහු වෙලා මිනිත්තු 5යි. කොහොමද කියන්නේ? 4 පහු වෙලා මිනිත්තු 5යි. 4 පහු වෙලා විනාඩි 10යි. අපි කියන්නේ 4 පහු වෙලා විනාඩි 15යි. 4 පහු වෙලා විනාඩි 10යි. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ ඒක? right. මෙන්න මෙහෙම තමයි ඉංග්‍රීසි වලින් කියන පැටර්න් එක. 4 පහු වෙලා විනාඩි 5යි නම් it's 5 past කියලා දාලා ඔයාලට ඉතුරු එක දාන්න පුළුවන් 4 කියලා. ඔයා දැන් 3 පහු වෙලා විනාඩි 5යි නම් it's 5 past 3. it's 5 past 3. right. ඔච්චරයි. 4 පහු වෙලා විනාඩි 10යි නම් it's 10 past 4. it's 10 past 4. ඊළඟට 4යි කාලයි.
අපි ඉංග්‍රීසි වලින් සහ සිංහලනොත් අපි මේ 4යි මිනිත්තු 15යි කියලා කියන්නේ නැහැ නේ. 4යි 4 පසු වෙලා මිනිත්තු 15යි කියන්නේ නැහැ. 4යි කාලයි කියලානේ අපි කියන්නේ. 4යි කාලයි 3යි කාලයි 5යි කාලයි 6යි කාලයි 7යි කාලයි ඕහොමනේ කියන්නේ. හරිද? එතකොට ඒක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ it's quarter past. quarter past. it's quarter past. මේවා කියලා හුරු වෙන්න ඕනේ. හරිද? මේ ලියාගත්ත විතරක් කියලා මදි. හරිද? කියලා හුරු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේකේ වෙලාව කියන්න පුළුවන්. right. it's quarter past 3. 3යි කාලයි. 3යි කාලයි. it's quarter past 3. ඊට පස්සේ 4යි 20යි. මේ 4 පහ වෙලා විනාඩි 20යි. කොහොමද කියන්නේ? it's 20 past 4. it's 20 past 4. right. එතකොට 4යි 25යි. 4යි 4 පහ වෙලා විනාඩි 25යි. it's 25 past 4. it's 25 past 4. right. ඊළඟට මේ ඔර්ලෝසුවේ භාගයන් ඇඳලා තියෙන්නේ මන්ද? හරිද? කොහොමද කියන්නේ 4යි 30යි කියලා. 4 පහ වෙලා විනාඩි 30යි කියලා. 4 පහ වෙලා විනාඩි 30යි කියලා අපි කියන්නේ නෑනේ. ලස්සනට කිව්වොත් එහෙම ප්‍රොෆෙෂනල් විදියට. හරිද? අර නිකන් ගොඩේ පාට් එකට කියන්න එපා. එතකොට නිකන් අර මූ ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා හිතනවා නිකන් 4යි 30යි කියලා කියද්දි එහෙම අපි දැන් වගෙන් අම්මා අහනවා. 4 මේ දැන් වෙලාව කියලා. දැන් 4යි මෙහෙම තමයි තියෙන්නේ. හරිද? 4යි 30ට. 4යි 30යි කියලා කියන්නේ නෑ නේ. 4:00මාරයි. එහෙමනේ කියන්නේ. right. එතකොට ඉංග්‍රීසි වලිනුත් ඒ විදිහටම කියන්න ඕනේ. කොහොමද ළමයි භාගයකට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? භාගයක් කියන එකට half කියලානේ. භාගයක් කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ half කියලා. එතකොට ඒක කියනවා මෙන්න මෙතෙන්ද. මේ භාගයක් ළමයි. හරිද? එතකොට මේ කටුව කරකවල ඇඳ ගන්න ඔයා. හරිද? ඒක කියන්නේ කොහොමද එතකොට? it's half past 4. 4:00මාරයි. it's half past 4. 4:00මාරයි. එච්චරයි. ඔන්න ඔයාලට එක පැත්තක් පුළුවන්. හරිද? දැන් එක පැත්තක් කියන්න පුළුවන් ඔයාලට වෙලාව. මේ අනිත් පැත්තේ දැන් වෙලාව තිබ්බොත් එහෙම ඒ කියන්නේ දැන් 7:00මාරයි නම් it's half past 7. එච්චරයි. අර මේකේ වටේ තියෙන ඉලක්කම් ටික මේ අගට දාන්න විතරයි තියෙන්නේ. පහු වෙලා තියෙන වෙලාව මුලට ගන්න. අපි කියන වෙලාව මුලට මේ අගට දානවා. එච්චරයි. සරලයි. දැන් ඔයාලට පේනවා ඇති මේ past කියන එක හැම එකකම විශේෂ වෙලා නේද ළමයි? past කියන එක හැම එකකම විශේෂ වෙලා. ඔයා ඇඳගත් ඔරලෝසුවේ මේ මෙහෙම past කියලා දාගත්තනේ. එතකොට මේ පැත්ත past. හරිද? මේ පැත්ත past. කොහොම මතක තියාගන්න ඕනේ. ඒ ඇති. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා මේ ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඒක වෙලාව තමයි. හරිද? කවන්න පැහැදිලි වුණ නැත්තම් කියන්න මේ මම අය අර වෙලා ඔරලෝසු දුක වෙලාව කියන විදිය අය පාරක් ක්ලාස් එකේදී කියලා දෙන්න. හරිද? මම හිතනවා පැහැදිලි නැති වෙන්නේ නැහැ. මෙච්චර පැහැදිලිව කියලා දීලත් පැහැදිලි නැති වෙන්නේ නැහැ. හරි. කමක් නැහැ. රයිට්. ඔක දාගන්නකො. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේ තවත් පැටර්න් එකක්. දැන් වෙලාව උදේ 6යි. දැන් වෙලාව හවස 7යි. කියලා කොහොමද කියන්නේ? ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? දැන් වෙලාව උදේ 6:00මාරයි. දන්න කට්ටිය ලියන්න බලන්න. බලමු අපි ඊට පස්සේ හරිද කියලා. හරිද? දන්න කට්ටිය ලියන්න. දැන් මේ පැය වෙලාව කියලා දුන්නනේ මම. පැය වෙලාව කියන්නේ කොහොමද කියලා. එතකොට අරකට පොඩි කෑල්ලක් ඇඩ් වෙන්නේ ඒකට. හිතලා ලියන්න බලන්න පුළුවන් කෙනෙක්. right. දැන් වෙලාව උදේ 6යි. දැන් වෙලාව උදේ 6යි කියලා කොහොමද කියන්නේ? It's 6 in the It's 6 in the morning. It's
6 in the morning. It's 6 in the morning. දැන් වෙලාව උදේ 6යි. දැන් වෙලාව උදේ 6යි. right. ඊළඟට දැන් වෙලාව හවස 7යි කියලා කොහොමද කියන්නේ? එතකොට it's 7. It's 7 in the morning නෙමෙයි evening. හරිද? It's 7 in the evening. right. ලස්සන පැරන්නේ යන්නේ නේද? ඔයාලා දැනගෙන හිටියේ නෑනේ මේවා කියන්නේ කොහොමද කියලා. උදේ හරිද? ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. එතකොට ඒවට මෙන්න මේ වගේ දේවල් උවමනා වෙනවා ඔයාලට. හරිද? දවල් නම් මේ කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? It's දවල් ටයිම් එක කියන්නේ දෙකයි කියලා කොහොමද කියන්නේ? දවල් 2යි කියලා. මේකට ඉතින් ආෆ්ටර්නූන් කියලා අගට දානවා. එච්චරයි. හරිද? මේකේ අගට ආෆ්ටර්නූන් කියලා දානවා. වෙන දෙයක් නෑ ළමයි. උච්චරයි තියෙන්නේ. හරිද? In the morning, in the evening, in the afternoon. එච්චරයි. right. තව පැටර්න් ටිකක් කියලා දෙන්න. දැනට right. දැන් ඊළඟට ඔයාලට කරන්න තියෙන වැඩක් මෙන්න මේ විදිහට ඔරලෝසුවේ තියෙන වෙලාවල් කීපයක් ඔයා හදන්න ඕනේ. හරිද? ඔයා දැන් මේ ටික විතර ලියාගත්ත කියලා ඔයාලට පුරුදු වෙන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. ඔයා මේ ඔරලෝසුවේ තියෙන වෙලාවල් මේ විදිහට හදන්න කීපයක්. right? ඊළඟට ඔයා දැනන් ඉන්න ඕනේ මේ in the evening දාන්න එකයි in the afternoon කියන එක දාන්නේ කොයි වෙලාවෙද, in the evening කියලා දාන්නේ කොයි, in the morning කියලා දාන්නේ කොයි වෙලාවෙද කියලා ඔයා දැනන් ඉන්න ඕනේ. හරිද? in the morning කියලා දානවා මධ්‍යම රාත්‍රී දොළහේ සිට දවල් 12 දක්වා. right? එතකොට in the evening කියනවා 5 සිට 10 දක්වා. ඊළඟට afternoon කියනවා කියන්නේ දවල් කාලේනේ. දවල් 12 සිට 5 දක්වා. දවල් 12 සිට 5 දක්වා. right. ඔයා දැන් මේ in the morning, in the evening, in the afternoon ඔය කියන කොටස් ටික හරියට වෙලාවල් ටිකට ගැලපෙන්න දාන්න එපේ. ඔයා දැන් මේ උදේ 8ට 9ටත් ඔයා afternoon කියලා දැම්මොත් එහෙම ඉවරයි. එතනම හාලා ඔයා ඉතින්. හරිද? ඉතින් ඒක නිසා මෙන්න මේවා ටිකක් ලියා ගන්න. හරිද? ඔයා මේ ටිකක් දන්නේ නැහනේ. හරිද? in the evening කියලා දානවා දවල් 5 ඉඳන් ඒ කියන්නේ හවස ඒ 5 ඉඳන් මේ 10 දක්වා වගේ අපි evening කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ ඉතුරු ටික ඉතින් good night කියලානේ කියන්නේ. ඉතින් පස්සේ good night ඉතින්. හරිද? good night තමයි ඉතින්. හරි. ඊට පස්සේ afternoon කියලා දානවා දවල් 12 ඉඳන් 5 දක්වා. දවල් 12 ඉඳන් 5 දක්වා. මධ්‍යම රාත්‍රී 12 ඉඳන් දවල් 12 වෙනකන් තියෙන ටයිම් එකකට අපි දානවා in the morning කියලා. මේ මොකද්ද? මේ 5 ඉඳන් 10 දක්වා ඊට පස්සේ 10 ඉඳන් 12 වෙනකන් මේ ඔයා good night කියලා ලියන්න එපා. හරිද? at night කියලා දාන්න. මම ඒක ඉස්සෙල්ලා විහිළුවට කිව්වේ. at night. at night කියලා දාලා sentences හදන්න වෙලාව කියන්න. හරි. විහිළුවට කියන ඒවා සිරා ගන්නවනේ ඒකනේ. හරි. හරි ළමයි. එතකොට මේ මධ්‍යම රාත්‍රී මේ 10 ඉඳන් මධ්‍යම රාත්‍රී වෙනතෙක් ඒක ලියන්න ඕනේ නැහැ. ඒක ලියාගත්තන්නේ. හරි. at night කියලා දාන්නේ 10 ඉඳන් මධ්‍යම රාත්‍රී වෙනකන් කියන වෙලාවල් වලට 10 11 10 අමාර අන්න ඒ ටයිම් වලට කියද්දි at night කියලා දාලා කියන්නේ. හරිද?
ඊළඟට right ඊළඟට බලමු අපි මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට පැටර්න්ස් ටිකක් කියලා දෙන්න. දැන් වෙලාව හරියටම 12යි. ඊට පස්සේ 2ට විතර ඇති 3ට විතර ඇති ඊට පස්සේ දැන් හරියටම වෙලාව 6ට ළඟ ඇති 2ට ළඟ ඇති 3ට ළඟ ඇති අන්න එහෙම කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින් කියලා පැටර්න් ටික කියලා දෙන්න. පැටර්න් ගොඩාක් තියෙනවා. අන්න එහෙම කියන ලස්සන පැටර්න් ටිකක් කියලා දෙන්න. හරිද? right නෝට් එකක් දාගන්න. ඉස්සෙල්ලම හරියටම 12යි. හරියටම 12යි. කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින් හරියටම 12යි කියලා? It's sharp 12 o'clock. It's sharp 12 o'clock. 12 o'clock. හරියටම 10යි. කොහොමද කියන්නේ? It's sharp 10 o'clock. It's sharp 10 o'clock. It's sharp 10 o'clock. හරියටම 6යි. It's sharp 6 o'clock. එහෙනම් ඒ පැටර්න් එකත් ඔයාලට පුළුවන්. ඒ වගේ ඔරලෝසුවේ තියෙන පැය වේලාවල් ටික ඔක්කොම ලියාගෙන යන්න. හරිද? තව පැටර්න් එකක් බලමු එහෙනම්. It's almost 2. It's almost 2. දෙකට කිට්ටු ඇති. මේ වගේ එක එක අදහසුත් තියෙනවා ළමයි. හරිද? ඒක නිසා මේ කලබල වෙන්න එපා. දෙකට කිට්ටු ඇති. It's almost 2. It's almost 2. Right. 3ට කිට්ටු ඇති. It's almost 3. මෙන්න මේ විදිහට ඔන්න ඒ වාක්‍ය ටිකත් ඔයාලට හදාගෙන යන්න පුළුවන්. හරිද? හරි. තව පැටර්න් එකක් බලමු. වෙලාව 2ට විතර ඇති කියලා කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? වෙලාව 2ට විතර ඇති කියලා The time is about 2. The time is about 2. දෙකට විතර ඇති. වෙලාව 2ට විතර ඇති. වෙලාව 2ට විතර ඇති. right. ඊළඟට අයත් ඔන්න ඔරලෝසුවේ ඉතුරු කෑල්ල ඇදගමු. හරිද? ඔරලෝසුවේ ඉතුරු කෑල්ල ඇදගමු. පැටර්න්ස් ටිකක් කුත් කියලා දුන්නා. right. වෙලාවක් දන්නේ නැහැ. ඒක නිකන් රවුම් ඔරලෝසු ගන්න මේ හරිද? අමුතු හැඩ එකක් කමන්නේ. හරිද? ඔයා දැන් මේ ටයිම් එක කියන්න දන්නවා. පැය ටයිම් එක කියන්න දන්නවා. It's 12 o'clock. මේක කොහමද? It's 6 o'clock. right. ඔයා පැය ටයිම් එක කියන්න දන්නවා. ඔරලෝසුවේ මේ පැත්තෙන් වෙලාව කියන්නත් දන්නවා. දැන් මේ පැත්තෙන් වෙලාව කියමු. හරිද? මේ පැත්තෙන් වෙලාව කියන්නේ 4ට 20යි. 3ට 20යි. 5ට 20යි. එක්කෝ 5ට කාලයි. 5ට පහ පහුවෙලා 5යි කාලයි නෙමෙයි. 5ට කාලයි.
කොහොමද කියන්නේ? මම මේ ටික නම් කරලා ඉන්නම් ඉස්සෙල්ලාම. It's 20, 22. It's quarter to right. මේ ටික දාගන්නකො. Right. හරි. පැහැදිලිව පේනව නේද? හරි. දැන් බලන්න පොඩ්ඩක්. මේකෙත් නිකන් ඔයාලට පොදු වචනයක් පේනව නේද? මේ 2 2 2 2 2 පොදු වචනයක් පේනව නේද ඔයාලට? right. මේ පැත්තෙත් ඔයාලට පොදු වචනයක් පේුණා නේද? past කියලා. ඒ වගේ තමයි මේ පැත්තේ. හරිද? කොහොමද කියන්නේ දැන් 3ට කාලයි. නැත්තම් 3ට 5යි. 3ට 5යි කියලා කොහොමද කියන්නේ? දැන් ඔයාලට පුළුවන් මෙහෙම කියන්නත් පුළුවන්. 2යි 55යි කියලා කියන්නත් පුළුවන්. හරිද? ඉංග්‍රීසි වලින් 2යි 55යි කියනකට වඩා වෙලාවක් අහපුවාම ඔයා කියන්නේ 3ට 5යි කියලානේ. 2යි 55යිද කියන්නේ 3ට 5යි කියලාද කියන්නේ. 3ට 5යි කියලානේ කියන්නේ. එතකොට ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? It's 5 to 3. It's 5 to 3. 3ට 5යි. It's 5 to 3. 3ට 10යි. It's 10 to 3. It's 10 to 3. 3ට කාලයි. It's quarter to 3. It's quarter to 3. 3ට 20යි. It's 20 to 3. It's 25 to 3. It's 3ට 25 කියන්නේ it's 25 to 3. 4ට කාලයි කියලා කොහොමද කියන්නේ? It's quarter to 4. 6ට කාලයි it's quarter to 6. 6ට 10යි it's 10 to 6. 10ට 10යි it's 10 to 2 නෙමෙයි, දෙන්කුටු නෙමෙයි, it's 10 to 10. It's 10 to 10. 10ට 10යි. 10ට 5යි. It's 5 to 10. It's 5 to 10. right. ඔච්චරයිද? ඔයාලට දැන් වෙලාව කියන්න පුළුවන්. හරිද? ඔයාලට වෙලාව කියන්න පුළුවන් දැන්. තේරුම් නැත්නම් මොකද්ද කරන්න ඕනේ? ආයෙ පාරක් වීඩියෝ එක බලන්න. හරිද? මෙහෙමයි. එකපාර ඔලුවට යන්නේ නැහැ. එකපාර ඔලුවට යන කට්ටියක් ඉන්නවා. හරිද? එකපාර ඔලුවට යන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒක නිසා තේරුම් නැත්තම් තව පාරක් බලන්න. එහෙනම් මං හිතනවා තේරුණා කියලා.
right එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න so guys අලුත් වීඩියෝ එකකින් අය හම්බෙමු ඔයාට ඊළඟට කියලා දෙන්න ඕනේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඒ පාඩම කරලා වීඩියෝ එකක් කරලා දාන්න group එකට join වෙලා ඉන්න හරිද නම්බර් එක ඇවිල්ලා right මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න කෝල් ගන්න එපා WhatsApp message එකක් දාන්න English group එකට join වෙන්නේ කොහොමද කියලා classes පටන් ගන්නවා ඔයාලට ස්පෝකන් ක්ලාස් එක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න ඔයාලට ස්පෝකන් ක්ලාස් එක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට කිසිදු අය කිරීමක් නැතුව එහෙනම් group එකට සම්බන්ධ වෙලා ඉන්න එහෙනම් bye bye අපි ගිහිල්ලා එන්න